terus renang අර එකක් බලන්න එක හොඳට තියෙනවා තියෙනවා තමයි රිපෝට් මල්ලි 10 මන්දලා දෙනවද මගේ බඩු ටික මීටර් දෙකන්නේ දෙකනම් 5000ක් ගන්නවා හරිද හරිද සම්ම හරි අයිබෝවන් සියලු දෙනාටම තෙරුවන් සරණයි. දුර්ජනයින්ගේ ප්‍රහාරයකට ලක් වුණා. දැන් ඉතින් ආපහු ශක්තිමත් ගමන යන්නයි තියෙන්නේ. ඒ අතරතුරදී මඩ යන හොවට ගෝගාල කෝටියක් ඒවා කොටම අපි උත්තර දෙනවා. මේ බොහොම ස්තුතියි රුපියල් 3,46,500ක් මේකක් මේක අරන් දුන්නේ සීලා ප්‍රේමකාන්ති මාතාව සහ දූ දරු පිරිස 3,46,500ක් දීලා. ඒ වගේම මේ මගේ ළඟ තවත් සල්ලි තියෙනවා. තව එකක් ගන්න. පොඩ්ඩක් බලන්න ඕනේ. අපෝ මාව වටන්න පුළුවන්ද? තව එකක් ගන්න තියෙනවා. කාලා කන්නේ. මේ වලක සල්ලි මගේ වේ. බලන්න කිරියක් වෙන්නේ. මේ සල්ලි තියෙනවා තව. පෙන්නන්න ඕනේ. මේ තව එකක් ගන්න තියෙනවා. මේ රොඩියෝ නෙමෙයි. ගන්න ඇඩ් කරලා තියෙනවා. හරි.
යකෝ දීලා අරන් යනවා පන්සලට දෙන්න මම ඉන්නවනම් දෙනවනේ පඩාමැල්ල අයිකුන්ට කිව්සි තව එකක් ගන්න සල්ලි තියෙනවා ශක්තිමත් වැඩක් කරනවා නතර කරන්න ඕනේ මාව අර බල්ලු මඩ ගහලා ගන්නවා වික්වනට කම්පියුටර් දෙකක් ගන්නවා ස්ටාර්ලින් හිට ගන්නවා ස්ටාර්ලින් ගන්නවා කම්පියුටර් දෙකක් ගන්නවා ඒවට උත්තර දෙන්නම් හෙට අනිද්දා මේ ණයත් නෑ ඔයි බයත් නෑ WhatsApp දාලා දෙන්න නෑ ඔය ටික ඉරි දාලා දෙන්න අනිවාර්යයෙන් දැන් මේ කලින් ගත්ත එකකට වඩා හොඳයි නේ මේක. දෙන දේ කාලා වෙන දේ බලාගෙන හිටියනම් උඹලා එක එක්කවත් මොනවද කියන්නේ නැහැ. මොනවාද අර මේ ටිකන් හෝ කැඩෙන්නේ හොදන එකයි. පාලය දිරුපට තමයි ගල් ගහන්නේ. දෙන දේ කාලා වෙන දේ බලාගෙන ඉන්න ප්‍රශ්නයක් නැහැ. හරි? හරිද? පිටියා තමයි ඒ මොකෝ? ඒ මොනව කරන්නද? හරි අපි හමු වෙමු ඔක්කොටම උත්තර දෙන්න. මේ බලට හොරුන්ට රෙවෙන්ඩ දෙනකොට හරි අමාරුයිනේ. හොරා කාලා කාඩ් එකේ ඉන්නේ RT 26ට සුපර් එක. හાર્ඩ් එකේ ඉන්න 1 TB. මට දාපු කොටේෂන් එකේ තියෙන්නේ 8GB සිංගල් එකකට. ඒක තව 13 රිස්පොන්ස් එක RAM එක යමුද 16GB කරලා අර කතා කරපු කෙනාගේ 16GB කරලා දෙන්න. මොකද්ද? RAM එක. ආ අර කතා කරපු කතා කවුද? කෝල කරන් දුන්නා. නෑ නෑ දැන් මට ඔයාලා දීපු කෝටේෂන් එකට කොටේෂන් එකේ තියෙන 8GB. ඒකට තමයි සල්ලි දීලා තියෙන්නේ. මේ අර කතා කරපු එකකින් වැඩක් නැහැ. ඒක හරි. මේ මෙයාර DVR එක මොකෝ තත්ත්වේ? බෝ එක ඒකට මේ හය ඒක තිබිච්ච විදිහට හයි කරන්න වෙයිද ඒක? ඔව් තිබිච්ච විදිහට බලන්න මේක
පාසල් මොනවාරි බෑ නේද මේ සේව් වෙන්නේ නැති හින්දා පාසල් ප්‍රශ්න හින්දා ඒක රිසර්ච් ඒ පාවේ මේ එම එකක් තියෙනවා. ඒකෙන්ද තමයි මේ ගන්නකෝ නා ඒක තිත්තේ හොඳට හ්ම් නෙට් පෝට් එකකින් ඒක ෆෝන් එකකින් බලන්න බෑනේ. අතන තියෙන මේකේ බොක්ස් එකේ ඉන්නේ පොඩ්ඩක් බලන්න කෝඩ් එක කියනවා ඔය හොරුන්ට කඩ යන උන්ට ඇලර්ජික් වෙන්න පුළුවන්. හරි. එහෙනම් මම ජීවත් වෙන්නේ මට ඕන විදියට. බලට ඕන විදිහට ජීවත් වෙන්න. හරි. මගේ වීඩියෝ කැමති මිනිස්සු බලයි. මගේ වීඩියෝ මට කැමති මිනිස්සු බලන්නේ. මේක ඇවිල්ලා රෙන්ඩ දෙයක් නෑ. හරි. මට ආදරය කර මිනිස්සු කොහොමත් එනවා. දරා ගන්න බෑ. හොරා කා ලැජ්ජ නැද්දයක් මිනිසුන්ගේ දේවල් හොරාගෙන කන්න හොරුන්ට උදව් කරන්න ඈ දුක් මහන්සියෙන් ජීවත් වෙලා අනුන්ගේ සීරිය මහන්සි හුරන් කන්න නැතු හොරුන්ට දෙන්න යනවා. බොහොම ස්තුතියි සීලා ප්‍රේමකාන්ති මාතාවටත් ඒ වගේම සුරේන් මහත්තයා ඒ දුවරු දරුවෝ පිරිසටත් මේ උපකරණය අරන් දුන්නට. ඉතින් තවත් එකක් ගන්න මට සල්ලි දීලා තියෙනවා. මම කල්පනා කරනවා කැමරාවට ලෙන්ස් එකක් ගන්නවද? එහෙමත් නැත්නම් යලිත් තව කම්පියුටරයක් ගන්නවද? ඊළඟට ඒකස් කල්පනා කරලා බලලා හොඳ තීරණයක් ගන්නවා. තව එකක් ගන්න ඕන වුණොත් හෙට දවසේ තව එකක් ගෙන යන්න පුළුවන් නේ. නේ. ඒකට DVR එක ප්‍රයෝජනයක් ගන්න බෑනේ. ඒක අර යන් ඉදි වැඩක් නෑ තියෙන. පහලවක් නේද? නෑ තමයි මුදලානේ මේ කඩේ. අධිපතිතුමා. ආවුරු මිලක් දෙන්නේ. හා. මේ කීයක් වෙනවද? දාතුන්දා 800කට. ලෝක මේ හයි කරන්න පුළුවන්ද? මොන හාඩ්ද?
කාටේ ඩේටා තිබුණේ නැහැ. කාටේ ඩේටා මොනවද තිබුණේ? එහෙ ඇත්තේ. මේක කවුරු හරි එවනවද? අර මල්ටි කරනවා. අය අවුරුද්දක් විතර ඇයි දන්නේ ඔය හයි කරන්නේ. නෑ හොතුනේ. කෝල් උසන්නෙත් මේ ෆෝන් එක නම්බරේ ගැටලුවක් ෆෝන් එක මේ ඕපන් එකක් තමයි. ඒ නිසා මේ වෙන ෆෝන් එක මම අවුරුද්දට කතා කරද්දිම සේව් කරගත්තා. නෑ මම යනවා බොරු කියන්නේ නැත. සමහරවල් වෙනවනේ. මේ තරම් කෝටිපතියෙක් ෆෝන් එකක් නැහැ. අනිත් එක නේ iPhone එක. ඒක නෙවෙයි අවුරුද්දේ සේව් කරලා තිබ්බේ ඒකයි. මේ මොනවද මේවා? මේ ඒ මොස්පෙට් හම්බුනේ. මොස්පෙට් හම්බුනේ එකක් දාලා තියෙනවා. ආ. හරි මම ෆෝන් එක ගන්න චුටි හරි. හරි. යාසිර මගේ බොක්ස් එක ගන්න. ඕනේ එකක් දාම විතර ඉවරයි. දැන් ආරස්සා හොඳ දැන් හතුරු ඉන්නේ හැමතැනම. මම මරා ගන්න පුළුවන් කාම. ඒ තරම් තරහින් ඉන්නේ හොරු. මඩ ගහනවා ඉවරයක් නෑ. ලංකාවෙම ඉන්න හොරු ටික එකතු වෙලා ගහන්නේ මඩ. එච්චර තමයි කරන්නේ කූඩ්ඩෝ ඈ. ඔක්කොම ඉන්නේ මේ මට තමයි බලින්නේ. කුඩු විකුණනේ මට බයිනවා. මේ කාලේ වනේ වාසී. ගිහියා ඔය යකෝ ගිහියෙක් තමයි වහන වෙලා ඉන්නේ. එහෙනම් දරුවන් සරණයි ඈ. එමුන්නේ. යා එහෙම. ඇත්ත මම මේ හාමුදුරු කෙනෙක් කියන්නේ අර මට පොඩ්ඩක් සීලය රකින්න මේ දවස්වල ටිකක් බැරි වෙනවා. පොඩ්ඩක් මේ රටේ යහපත් තත්ත්වයටපත් වෙනකම් මේ සිවුරක් දරාගෙන රට වෙනින් තමයි සේවයක් කරන්නේ. අර සාම්ප්‍රදායික භික්ෂුවක් වෙන්න විදියක් නැහැ. එහෙම භික්ෂුවක් වුණොත් එහෙම හොරු හරි කැමති ඒකට චූන් වෙනවා. පනස් 8යි හරිද? 58යි බිංදු 2යි 11යි 3 1.2 වෙලෙත් කියන්න ඕන. Lego gaming keyboard and mouse. මේ Bluetooth wifi එකත් එක්ක 110යි 48යි 50. මේක හම්බුනේ මේකෙන් නම් wifi Bluetooth channel එකෙන් මේකට ප්ලග් කරලා දෙන්නද නැත්නම් ගිහිල්ලා නිකන් ගහගන්න. දෙන එක ඔක්කොම කරලා දෙන්න. මේක නිකන් ගහන්නේ ගහලා දෙන්නද? ඒක නෝමල් ගාමනේ අපි අතු වලට යනවා දෙන්න.
ඔකට ගේම් එකක් ප්ලේ කරද්දි නැත්නම් නෝමල් දෙවෙන්නේ මේ වීඩියෝ එක ගන්න. හරි අපේ ඒක නම් නෝමල් එක. කවුද මේක හයි කරගන්නේ මන්නේ? දැන් එනවද? මේක හයි කරගන්නද? මැෂින් එක හයි ගන්න ඕනේ එකකින් ගන්න දෙන්නේ නැද්ද? ඒ කියන්නේ ගන්නකොට කොහොමද හරියට තේකිනව මොකද කරන්නේ හිත අර DVR එක දීලා අරයා වෙනවද? එයා ගත්තේ මේවයි. නැත්තම් දාන්න මම අරන් යන්නම් එයා වෙවන්න. තියෙනවා ත්‍රිවිල් එක. ඔයගේ බිල. කවුන්ට් ඊගාව හොරබුරු වංචා නැහැ. හම්බ කරන්න මහාන වෙලා නැහැ. ඒත් අපට මඩම තමයි ගහන්නේ. එදි නේද? කොට එක ආ ගමු. ඕ බලන්න ආදරේ. මම ගිහුවා. ආදරේ කටේෙන් කතා කරන්නේ ඒකනේ. ඒකට වැඩක් ඒකනේ පාරට යන්න බෑ මිනිස්සු ආදරේ. මල මඩ ගෙවට වැඩක් නෑ. පාරේ එන්න බෑ මිනිස්සු ආදරේ. පොර කනවා. ෆොටෝ ගහන්න. හරි. මේ උදලාලි බාල වඩු වලට ලොකු බිලක් දාගන්නලු. මොකද කියන්නේ? නෑ අපි සාධාරණ උඹලට ඕන නම් මේ උදලාලිගේ අංකය කියන්නකෝ. 071යි 748යි 5යි 748. කොහේ අනුරාධපුර ටවුන් එකේ ඉස්සරහාම තියෙන කඩේ. හරි. හරිද? හරි නේද? ඔය යනවා නේද යන්නේ?
සර් අරගේ සල්ලි දෙන්න ඕනේ මන්නේ. මේ බිල් එකට සීල් එක ගාලා දෙන්න. මේ තියෙන මොකක්ද සීල් එක? හරි සරුවන් සරණයි. මම හිත ගම් අසු උනත් මම කියන්නම්කෝ. ඉතින් සම්මත Ja. Ja. මේ තමයි වීල් එක මගේ.